සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන් හැමෝටම. ඉතින් මේ දවසෙත් මම ඉෆ්තාර් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඒ කියන්නේ නෝම්බි අරන වෙලාවට මම කෑම ටිකක් හදාගත්ත විදිහ තමයි මම අදත් අරන් ආවේ. යාළුවෝ දන්නවනේ මේ දවස්වල උපවාස කාලයේ හින්දා ගොඩාක් දුරට එළියට යනවා අඩුයි. ඒ කියන්නේ අනවශ්‍ය ගමන් බිමන් කොහොමටවත් යන්නේ නැහැ. තමන්ගේ එදිනෙදා රාජකාරී කටයුතු ඒ විදිහට කරගෙන උපවාස ශීලයත් හොඳින් රැකගෙන මේ දවස්වල ලස්සනට කාලය ගත කරනවා අපි. මේ වීඩියෝ එක ගේන්නේ මම සෙනසුරාදා දවසක. ඉතින් ගෙදර 4 දෙනාම හිටපු දවසක්. මේ දවස්වල බොහෝ දුරට කියන්නේ අපි හවසට නෝම්බි අරින්න ගෙදර සෝටීට්ස් වගේ දේවල් තමයි හදාගන්නේ. ඉතින් කලාතුරකින් තමයි වෙන මොන හරි දෙයක් හදන්න ලෑස්ති කරගන්නේ. ඉතින් ඒ නිසා අද 4 දිනක් ඉන්නකේ අද අපි පාන් ඒ වගේම බනිස් වගේ දේවල් අරගෙන ඇවිල්ලා අපිට අවශ්‍ය කෑම බීම ටික හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. පාන් වගේ දේවල් උනත් එකම විදිහට ඒ කියන්නේ එකම කරිය තියලා කන්න දරුවා ආස නැහැනේ. ඉතින් ඒ නිසා මම අද 3 විදිහකට මේකට අවශ්‍ය ෆිලින් එක හදාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අපි බේකරි එකකින් බනිස් ගෙනාවට අපි ගෙනාවේ ප්ලේන් බනිස්. ඒ කියන්නේ අර මැද්දට කරිස් මොකුත්ම නැතුව ප්ලේන් බනිස් ගෙනල්ලා ඒකට අවශ්‍ය ෆිලින් එක විදිහට තමයි මම දැන් මේ කරි එකක් හදන්නේ. ඉතින් ඒකට අපි ඩෙවල් එකක් වගේ හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඩෙවල් එක හදාගන්න මම තඹපු මස් ටිකක් ওই විදිහට පෑන් එකකට දාලා චුට්ටක් විතර තෙල් එකතු කරගෙන ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගෙන පෑන් එකේ ওই විදිහට විනාඩියක් දෙකක් උයාගත්තා. තෙලේම බැදෙන්න දුන්නා. ඉතින් මේ සේරම හදන්න කලින් මේකට අවශ්‍ය දේවල් ලුණු තක්කාලි අවු මිරිස් වගේ හැමදේම මම පොඩි කෑලි වලට කපලා ලෑස්ති කරගෙන තමයි වැඩේ කරන්න සූදානම් වුනේ. ඉතින් මස් ටික බැදුනට පස්සේ ඒක තක්කාලි ටික එකතු කරා ඒකට. ඒකත් චුට්ටක් තෙලේ බැදෙන්න දීලා දැන් මේක ඩෙවල් එකක් වගේ වුණාට අර මම ෆිලින් එකක් විදිහට නේ තියාගන්නේ. ඒ නිසා චුට්ටක් විතර ඩෙවල් සාමාන්‍ය ඩෙවල් එකට වඩා චුට්ටක් විතර අපි මේක මැලවෙන්න දෙනවා තෙල්වල. තක්කාලි ටිකත් චුට්ටක් විතර තැම්බුණාට පස්සේ මම ඒකට කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරා. ඒකත් එක්කම අමු මිරිසුත් එකතු කරලා ඒකට මයොනිස් ටිකකුත් එකතු කරා. මෙතන දැන් මම එකතු කරපු මයොනිස් චුට්ටක් කැට ගැහිලා වගේ. කියන්නේ මම ෆ්‍රිජ් එකේ තියලා තමයි අරන් තියෙන්නේ. අනිත් එක අපි මේකට කිසිම රසකාරකයක් එකතු කරන්නේ නැතුවනේ මයොනිස් ටික හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට මම වතුර එකතු කරන්නේ නැතුව තෙල් විතරක් එකතු කරලා හදාගත්ත මයොනිස් ටිකක්. ඉතින් අපිට ඕන මේක අවශ්‍ය වෙලාවට කියන්නේ සාමාන්‍ය සෝටිට්ස් වගේ කන වෙලාවට මේකට තව චුට්ටක් වතුර එකතු කරලා අපිට පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගෙන අපිට අවශ්‍ය පදමට ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මම ටොමැටෝ සෝස් ටිකකුත් මේකට එකතු කරා තව ටිකක් රස කරගන්න. ඉතින් මේක නම් කඩෙන් ගත් එකක් තමයි. ඉතින් ගෙදර හදපු එක ඉවර වෙලා තිබුණේ. ඒ නිසා මේකෙන් චුට්ටක් විතර එකතු කරගත්තා. මේ විදිහට සේරම දේවල් පොඩ්ඩක් තෙලෙම මැලුණාට පස්සේ මම මේකට පොඩිවට කපාගත්ත ලුණු කොළ ටිකයි ඒ වගේම පොඩිවට කපාගත්ත ලුණු ටිකත් එකතු කරලා ඒකට රස අනුව ලුණු ඒ වගේම ගම්මිරිස් චුට්ටක් ඒ වගේම කෑලි මිරිස් ටිකක් වගේ දේවල් අපේ රසයට ඒ වගේම අපිට සැර අවශ්‍ය විදිහට එකතු කරගෙන හොඳට කලවම් කර කර උයා ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩු කරලා නැත්තම් ලිප ඕෆ් කරලා තමයි මේක කලවම් කර කර පොඩ්ඩක් තියාගන්න ඕනේ. ඉතින් මම ලිප ඕෆ් කරලා මේකට තව චුට්ටක් සෝස් එකතු කරලා ওই විදිහට කලවම් කරලා පොඩ්ඩක් නිවෙනකන් පැත්තකින් තියාගත්තා. ඒ වුණාට මේක වහන්න ගියේ නෑ. වැහුවාම මේක ගොඩාක් මේකේ අර අමු ගතිය නැති වෙලා යනවා. ඒ නිසා එතකොට රසය පොඩ්ඩක් අඩු වෙන හින්දා මේක පොඩ්ඩක් නිවෙනකන් ඇරලා තිබ්බා මම. ඉතින් ඒ ෆිලින් එක හදාගත්තේ මම බන් වලට. මේ දැන් හදන්නේ පාන් කොටසකට තියාගන්න. මේකට මම තඹපු බිත්තර ඒ වගේම අල ටිකක් පොඩි කරලා තියාගත්ත කලින්ම ඒකට අවශ්‍ය ගම්මිරිස් ඒ වගේම අවශ්‍ය ගානට ලුණුත් එකතු කරලා මේකට බටර් ටිකකුත් එකතු කරලා තමයි ওই විදිහට කලවම් කරගත්තේ. බටර් හරි මාජරින් හරි එකතු කරාම තමයි අපිට මේක පාන් පෙත්තට ගානකොට හොඳ සොෆ්ට් ගතියට ගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක ඔයිලි ගතියට එනවනේ. නැත්තම් මේක ඝන
පේස්ට් එකක් විදිහට තියෙනකොට පාන් පෙත්‍ර ගන්න චුට්ටක් අමාරුයි. ඒ වගේම රසයත් චුට්ටක් වැඩි කරගන්න පුළුවන් මේ විදිහට බටර් චුට්ටක් එකතු කරාම. ඉතින් මේ සේරටම ලුණු, ගම්මිරිස්, ඒ වගේම කෑලි මිරිස් වගේ දේවල් හොඳට තැවරෙන විදිහට හොඳට කවලම් කරලා තමයි මේක තියාගන්න ඕන. අපේ ගෙදර නම් ඉතින් එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් කියන්නේ රුචිකත්වය විවිධයි. ඉතින් බිත්තර පේස්ට් එකට අකමැති අයට තමයි මම සැමන් දාලා වෙනම පේස්ට් එකක් හදාගත්තේ පාන් වලට තවරන්න. ඒ නිසා සැමන් දාලා හදාගන්න පේස්ට් එකට මම තඹපු අල චොප් කරලා ඒකට අවශ්‍ය විදිහට ලුණු, ගම්මිරිස්, ඒ වගේම බටර් ටිකක්, පොඩිවට කපාගත්ත ලුණු, ඒ වගේ සේරම එකතු කරලා පොඩි කරගත්ත සැමන් ටිකකුත් ඒකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම ලුණු, ගම්මිරිස් වගේ දේවල් ගානට රසට තමන් කැමති විදිහට එකතු කරගන්න ඕන. සාමාන්‍යයෙන් අපි කරීස් වලට සැමන් ටින් එකක් වගේ දෙයක් කඩනකොට මම ඒකෙන් පොඩි කෑල්ලක්, ඒ කියන්නේ පොඩි කොටසක් ෆ්‍රිජ් එකේ අරන් තියාගන්නවා මේ විදිහට සෝටිට්ස් වගේ දේවල් හදන්න ඕන වෙයි කියලා හිතාගෙන. ඉතින් නැත්තම් ඒකට වෙනම එක ටින් එකක් කඩලත් අපිට මේකට පාවිච්චි කරන්නේ නැහෙනි. ඉතින් මේ කලින් දවසේ කඩලා ෆ්‍රිජ් එකේ තියාගත්ත සැමන් ටිකක්. ඉතින් මේ විදිහට සැමන් ටික එකතු කරලා මම මිශ්‍ර කරද්දි මට භාජනයේ මදි වගේ හිතුණා. ඉතින් මම වෙනම භාජනයකට මාරු කරලා මේක හොඳට මිශ්‍ර කරගෙන තමයි ආපහු ඒ භාජනයට එකතු කරගත්තේ. ඉතින් යාළුවනේ කන දේවල් මේ විදිහට හදාගත්තට බොන්න මොන හරි හදාගන්න ඕනනේ. ඉතින් හැමෝම කැමතුනේ බනානා මූස් එකක් හදාගන්න. ඉතින් මම මේකට හොඳට ඉදිච්ච කෝලි කුටු කෙසෙල් තමයි අරගත්තේ. ඉතින් ඒ කෙසෙල් ටික ওই විදිහට බ්ලෙන්ඩර් කප් එකකට සුද්ධ කරලා දාගෙන අපේ රසයට අනුව සීනි එකතු කරගන්න ඕන. ඉතින් සීනි එකතු කරලා ඒකට ලුණු චුට්ටකුත් එකතු කරගෙන මම අද එකතු කරගත්තේ කිරිපිටි මේස හැඳි 4ක් විතර එකතු කරගත්තා. මේකට ගොඩාක් හොඳයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නව නම්. ඉතින් ඒ වගේම මේ සීනි වෙනුවට අපිට කිතුල් හකුරු වගේ දේවල් එකතු කරගත්තොත් මේක ගොඩාක් රසයි. ඉතින් අපේ ගෙදර කිතුල් හකුරු නැති නිසා මේ වෙලාවේ මම මේ විදිහට සීනි කිරිපිටි එකතු කරලා තමයි මේ ජූස් එක හදාගත්තේ. ඉතින් මේ සේරම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. හරිම රසයි මේ විදිහට බනානා මූස් හදාගත්තාම. නෝම්බේ අරින්න තව වෙලාව තියෙන නිසා මේක වෙනම කප් එකකට මාරු කරලා මම ෆ්‍රිජ් එකේ යට තට්ටුවෙන් තියාගත්තා. ඒ වැඩ ටික ඉවර කරලා දැන් මං හදන්නේ පාන් ටිකයි ඒ වගේම අපි ගෙනලා තියාගත්ත ප්ලේන් බන් ටිකටයි කරීස් තියලා ලස්සනට පිඟානකට තියාගන්න. ඉතින් මම හදාගත්ත එග් පේස්ට් එක තමයි ඉස්සරම පාන් වලට ගා ගන්න හැදුවේ. ඉතින් ඒකට කපාගත්ත පාන්නේ මම ගෙනල්ලත් තිබ්බේ. ඒ නිසා මේ පාන් වලට ওই විදිහට ලස්සනට එග් පේස්ට් එකකින් කොටසක් තවරගෙන ඊට පස්සේ තමයි මම ඒකට කලින් තම්බලා ස්ලයිඩ්ස් වගේ කපලා තියාගත්ත බීට්රූට් ටික තියාගත්තේ. පාන් වගේ දේවල් අපි කනකොට අපිට පුළුවන් නම් එළවලු జాතියකුත් එකතු කරගන්න ගොඩාක් හොඳයි. එතකොට මේ අපි ගන්න කෑම ටිකේ සමබරතාවයක් අපිට රඳව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කන කෑම වේල සමබර ආහාර වේලක් විදිහට අපිට හදාගන්න අපි හැම වෙලාවකම උත්සාහ ගන්න ඕන. ඉතින් එළවලු ಜಾති අමුවෙන් ගන්න පුළුවන් දේවල් අමුවෙන් තියාගන්න පුළුවන්. ඒ වගේම අමුවෙන් ගන්න බැරි දේවලුත් තියෙනවනේ. ඉතින් ඒවා මේ විදිහට සාමාන්‍යයෙන් තම්බලා අපිට පොඩි කෑලි වලට කපලා අපිට එකතු කරගෙන අපේ කෑම බීම අපිට තවත් ගුණාත්මක විදිහට හදා ගන්නත් පුළුවන්. ගොඩක් දුරට එළවලු කන්නේ නැති දරුවෝ ඉන්න ගෙවල් වල අම්මලාට නම් මේක හොඳ විසඳුමක්. ඉතින් ඒ පේස්ට් එක ඇතිතරමින් ගාලා තියාගෙන ඊට පස්සේ මම ඊළඟ පේස්ට් එක අරගත්තා. ඒ කියන්නේ මම සැමන් පාවිච්චි කරලා හදාගත්ත ෆිලින් එක තමයි පාන් වලට තවරලා ඒකත් පොඩි කෑලි වලට කපලා ලස්සනට පිඟානකට තියාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ වගේ කෑම බීම හදනකොට පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල දැන් අපේ ගෙවල් වල ළමයි ටිකක් දැන් ලොකුයි. ඒ වුණාට චූටි ළමයි ඉන්න ගෙවල් වල එයාලගේ ඇස් මට්ටමටත් මේක ලස්සනක් ඒ වගේම ප්‍රියමනාපයක් ගේන්නත් අපි හිතන්න ඕන. ඉතින් අපි කෑම ಜಾති හදනකොට පොඩ්ඩක් ඒකේ හැඩය වෙනස් කර කර අපිට හදා ගන්නත් පුළුවන්. ඉතින් දරුවෝ ලොකු වුණත් මම මේ පාන් දෙවිධයකට කපා ගත්තා. එතකොට අපිට වුණත් මේක කනකොට පොඩි වෙනසක් අර හිතටත් දැනෙනවා. ඉතින් හැමදේම අපිට පුළුවන් විදිහට ලස්සනට පිළිවෙලට හදාගන්න තමයි තියෙන්නේ.
ඔන්න ඔය විදිහට පාන් වලින් කෑම පිඟාන් දෙකක් හදාගත්තා දෙවිදිහකට. ඒ ටික ඉවර කරලා දැන් ගෙනල්ලා තිබ්බ ප්ලේන් බන් වලට ෆිලින් එක තියාගන්න තමයි හදන්නේ. ඉතින් මං කලින් හදලා තියාගත්ත ඩෙවල් එකකින් කොටස තමයි මේ බන් එකේ ෆිලින් එකක් විදිහට මම තියාගන්න සූදානම් කරන්නේ. ඒ ප්ලේන් බන් ටිකත් මම මැදින් කපා ගත්තා ඔය විදිහට. කපලා පිඟානකින් තියාගෙන ෆිලින් එක තියාගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ මාසය අපි උපවාස මාසයනේ අපේ රමලන් මාසය. ඒ වගේම වෙනත් අනවශ්‍ය දේවල් තියෙනවනේ. ඒවට කාලය වැය කරන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ ආගමික කටයුතු වලට තමයි මුල් තැන දෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කාලය ආගමික කටයුතු කරන්න තමයි මුල් තැන දීලා වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔන්න ඔය විදිහට බන් ටිකත් මැදින් කපලා මං හදාගත්ත ඩෙවල් ෆිලින් එක තියාගත්තා ඔය විදිහට. බන් වගේ දේවලුත් අපිට ගෙදර හදා ගන්නව නම් ගොඩාක් හොඳයි. ඉතින් අපිට කාලය ගොඩාක් වැය වෙන හින්දා තමයි මේ විදිහට බේකරි එකකින් අපි ගෙනල්ලා බන් ටික අපි කරිස් හදලා තියාගන්නේ. ඉතින් කොහොම වුණත් පුළුවන් තරම් අපේ දරුවන්ට පිරිසිදුව පිළිවෙලට නැවුම් දේවල්, ඒ වගේම පුළුවන් තරම් රසකාරක දේවල් අඩු කරගෙනම අපි අපේ දරුවන්ට කෑම ටික හදලා දෙන්න තමයි උත්සාහ ගන්නේ. මේක මට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අපේ ආදරණීය අම්මලා ගොඩාක් දුරට දැන් කාලේ පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේ විදිහට ගෙදරම කෑම ටික හදලා දෙන්න. අපිට මතකයි අපේ අම්මලා අපි පුංචි කාලේ අපිට කඩේ කෑම, ඒ කියන්නේ අපිට වෙළඳපොලෙන් ගන්න දේවල් ගොඩාක් අඩුයි මේ විදිහට කෑම බීම. පුළුවන් තරම් ගෙදර තමයි හදලා දුන්නේ. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් නැති වෙලා තිබුණ කාලයක්. දැන් ආයෙමත් අපේ අම්මලා හරිම ස්මාර්ට් විදිහට පුළුවන් තරම් දැනගෙන ඒ වගේ හොඳ නරක හොඳට තේරුම් අරගෙන මේ විදිහට වැඩ කරනවා. මන් දන්න තරමින් ඇත්තට මේක හරි සතුටක්. ඉතින් ওই විදිහට රසයට ලස්සනට පිරිසිදුව පිළිවෙලට හදාගත්ත කෑම බීම ටික පිළිගන්වන්නත් ඕන. ඒ විදිහටම ලස්සනට අපිට ආස හිතෙන විදිහට තමයි මේ කෑම බීම ටිකත් අපි තව කෙනෙකුට එහෙම නැත්නම් අපේ ගෙදර අයට අපි ලස්සනට ওই විදිහට පිළිගන්වන්න පුළුවන්. එදා දවසේ 6:24ට තමයි අපි ෆාස්ටින් වලින් මිදුනේ. ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් උදා වෙන හෙට දවස මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා.